මිඩ්‍රේ නැත්තම් ඉරුවරදය ඔයාලත් අහලා තියෙනවා. ඒ ගැන තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. මේ ලෝකේ මිලියන ගණනක් මිනිස්සුන් වද විඳින ලෙඩක් තමයි මේ මිඩ්‍රේන් කියන්නේ. ඔයාලට අත්දැකීම් ඇති. ඔළුවේ තියෙන බරගතිය, ඉර එළියට හා ශබ්දවලට ඇතිවන ඔළුවේ තද ගතිය නැත්තම් හිර ගතිය. ඒ වගේම සමහර අයට මේ තත්ත්වය නිසා වමන යන්නත් පුළුවන්. මේ රෝගී තත්ත්වය එන්නේ කොහොමද? ට්‍රයිජෙනරල් නර්ව් කියලා අපේ ස්නායුවක් තියෙනවා. ඔන්න ඔය ස්නායුව එක්ක සම්බන්ධ වෙලා අපේ ඔළුවේ ලේනහර නැත්තම් බ්ලඩ් වෙසල් ලොකු වෙනවා. නැත්තම් අපි කියනවා ඩයලේට් වෙනවා. එතකොට එන තත්ත්වය තමයි මේ ඉරුවරදය කියලා කියන්නේ. මේ රෝගී තත්ත්වයට තාම හේතුවක් හරියටම හොයාගෙන නැහැ. මේ තත්ත්වය සාමාන්‍ය පිරිමින්ට වැඩිය ගැහැණු අයට වැඩි. ඒ වගේම ෆැමිලි හිස්ටෝරි තියෙන කට්ටියත් වැඩි. මේක එන්න හේතු තියෙනවා. බඩගින්න, ඉර එළිය, සමහර ලයිට් වර්ග, ඒ වගේම ශබ්දය, සමහර කෑම, කොෆි, චීස්, චොක්ලට් වැනි කෑම වර්ග, ඒ වගේම ස්ට්‍රෙස් ගතිය, ඊට අමතරව එක්සර්සයිස් කරාම ඇතිවන මහන්සිය වැනි හේතු මේ රෝගී තත්ත්වයට බලපානවා. මේ රෝගී තත්ත්වයේ හේතු කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. මේ තත්ත්වය නැත්තම් අපි කියනවා මේ ට්‍රිගර් අවම කරන්න නම් මේ හේතු අඩු කරන්න ඕනේ. මේ රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවා අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ. නැත්නම් ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. අවශ්‍ය උපදෙස් අරන් ඒකට අදාළ ප්‍රතිකර්ම ලබා ගන්න ඕනේ.